මේ ඉන්නේ මැකෝ පක්ෂීන්. ඒ කියන්නේ මැකෝ ගිරවුන්. මැකෝ යනු ගිරා පවුලට අයත් ඉතා විශාල වර්ණවත් හා බුද්ධිමත් පක්ෂීන් සමූහයක්. ඔවුන්ගේ විශාල වක්‍ර හොටය, දිගු වලිගය සහ දීප්තිමත් පිහාටු නිසා පහසුවෙන් හඳුනාගත හැකියි. මැකෝ පක්ෂීන්ගේ ලක්ෂණ ගත්තහම වාසස්ථානය වන්නේ මධ්‍යම හා දකුණු ඇමරිකාවේ නිවර්තන වනාන්තර ප්‍රදේශ. මැකෝ ගිරවාගේ ප්‍රමාණය ගත්තහම විශේෂ අණුව සිරුරේ දිග සෙන්ටිමීටර් 30-100ක් පමණ විය හැකියි. මැකෝ ගිරවුන්ගේ වර්ණ නිල්, කහ, රතු, කොළ සහ තැඹිලි වැනි දීප්තිමත් වර්ණ දක්නට ලැබෙනවා. මැකෝ ගිරවාගේ හොටය ඉතා ශක්තිමත් හා වක්‍රය. තද ගෙඩි සහ බීජ පවා කඩා ආහාරයට ගැනීමට හැකිය. ඒ වගේම මැකෝ ගිරවාගේ වලිගය දිගු හා කැපී පෙනෙන වලිගයක් තියෙනවා. මැකෝ ගිරවුන්ගේ බුද්ධිය ඉතා බුද්ධිමත් පක්ෂීන් වන අතර ශබ්ද අනුකරණය කිරීමටත් ඉගෙනීමටත් හැකියි. මැකෝ ගිරවුන් ආහාර වශයෙන් ගන්නේ ප්‍රධාන වශයෙන් පළතුරු, බීජ, ගෙඩි, මල් සහ ශාක කොටස් ආහාරයට ගන්නවා. ඔවුන්ගේ ශක්තිමත් හොටය ආහාර ලබා ගැනීමට විශේෂයෙන් උපකාරී වෙනවා. ප්‍රජනනය ගත්තහම බොහෝ මැකෝ විශේෂ ගස්වල ඇති ස්වභාවික කුහරවල කූඩු සාදයි. ගැහැණු පක්ෂියා සාමාන්‍යයෙන් බිත්තර කිහිපයක් දමන අතර දෙමව්පියන් දෙදෙනාම පැටවුන් රැක බලා ගැනීමට දායක වෙනවා. මැකෝ ගිරවාගේ හැසිරීම ගත්තාම බොහෝ විට කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා. කණ්ඩායම් වශයෙන් ජීවත් වන අතර එකිනෙකා සමග ශබ්ද මගින් sannivedanaya කරයි. සමහර විශේෂ දිගු කාලීන යුගල සම්බන්ධතා පවත්වා ගනී. ප්‍රසිද්ධ මැකෝ විශේෂ කිහිපයක්ම ඉන්නවා. නිල් සහ කහ පැහැයෙන් යුක්ත මැකෝ ගිරවුන්, රතු, කහ සහ නිල් වර්ණය වලින් යුක්ත මැකෝ ගිරවුන්, ඊළඟට ගැඹුරු නිල් පැහැයෙන් යුක්ත වන අතර විශාලතම මැකෝ විශේෂ අතරින් එකක්. විශේෂ කරුණ වන්නේ මැකෝ ඉතා දිගු කාලයක් ජීවත් විය හැකි පක්ෂියෙක් වන අතර විශාල විශේෂ කිහිපයක් වසර 50-60ත් 60කටත් වැඩි කාලයක් ජීවත් වෙනවා.